මට සයිකින් මෙසේජ් එකක් ආවා මෙන්න මේ වීඩියෝ එක කරන්න කියලා. සමහර අයට මොනවා හරි මේ වෙලාවේ අවශ්‍ය කරන දෙයක් ඇති. ඒ වුණාට ඒ අවශ්‍ය කරන දේ තාම ලැබිලා නැහැ. සමහර ලාවට ඒක රැකියාවක් වෙන්න පුළුවන්. රැකියා අවස්ථාවක් වෙන්න පුළුවන්. සමහර ලාවට ඒක ආදරයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මොනවා හරි මිත්‍රත්වයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් රට රැකියාවක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් තමන්ට ඕනම කරන දෙයක් කොච්චර මැනිෆෙස්ට් කරත් ඒක තමන්ට ලැබෙන්නේ නැහැ. මේක විශාල ගැටලුවක් තමන්ගේ මානසිකත්වයටත් හොඳ මදි. ඉතින් මට විශ්වෙන්කෝ මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා. අපි බලමු මුලින්ම මේ ඔයාට මේ වෙලාවේ අවශ්‍ය කරන දේ. ඇත්තටම මේ වෙලාවේ ඔයාට ඒක යහපතක් වෙනවද? ඔයාගේ ජීවිතයට මේ මොහොතේ ඒක ලැබුණොත් ඔයාට යහපතක් වෙනවද? අපි බලමු මේක කොච්චර දුරට ඉයර්ස්ද නෝද කියලා. අපි කාඩ් ෂෆල් කරමු. අපි බලමු. 5, 6, 7, 8, 9, 10. මට විශ්වයෙන් ආවේ මෙන්න මේ කාඩ් එක. සාමාන්‍යයෙන් ඒස් කාඩ් 4න් 4ක් හරි 3ක් හරි තිබුණොත් ඉයර්ස් එකක් එනවා. මේක ඔයගොල්ලන්ට පේනවා එක ඒස් කාඩ් එකයි ආවේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඕගොල්ලන්ට ඔයා දැන් හිතන දේ, ඔයාට අවශ්‍ය කරන දේ මේ මොහොතේ ඔයාට අවශ්‍ය නැහැ. මේ මොහොතේ ඔයාට ඒක ලැබුණොත් මොනවා හරි ඔයාගේ ජීවිතේට අයහපතක් වෙනවා. බලමු ඇයි මේ විශ්වයෙන් ඔයාට මේ දේ එපා කියන්නේ කියලා. අපි කාඩ් ෂෆල් කරමු. අපි කාඩ් පික් කරමු. ඇයි ඔයාට එපා කියන්නේ? ඇයි ඔයාට එපා කියන්නේ? ඔයාට මුලින්ම ආවේ 5 of wands. ඔයාට පේනවා මෙතන ලොකු ගැටුමක්. මොනවා හරි ගැටුමක් වෙනවා. ඔයාගේ ජීවිතේ මොනවා හරි ගැටුමක් වෙනවා මේ හරහා. ඒත් එක්කම ඔයාට පේනවා ආයිත් තියෙනවා 7 of wands. මෙතනත් ඔයා මාර ෆයිට් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මොනවා හරි ලොකු හැලහැප්පීමක් එනවා. අනිත් එක ඔයාට කපටි පුද්ගලයෙක්ගෙන් බලපෑමක් එනවා. මේ page of swords මොනවාද මේ කියන්නේ? මෙයා තමන්ගේ වාසියට හැමදේම නිර්මාණය කරගන්න කෙනෙක්. එක්ක ඔයාට මේ වගේ පුද්ගලයෙක් හම්බ වෙනවා මේ අවස්ථාවෙන් පස්සේ. ඒක තමයි විශ්ව ඔයාට මේ අවස්ථාව දෙන්නේ නැත්තේ. මේ අවස්ථාව ගත්තොත් ඔයා රැවටීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි ඔයාට පේනවා Knight of Pentacles. සාමාන්‍යයෙන් ඔබට පේනවා මේකේ කළු පසුබිමක් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අශ්වයා කළුයි, අසරුවා කළුයි. සාමාන්‍යයෙන් මේක හොඳ කාඩ් එකක්. නමුත් මෙතන කළු ශක්තිය වැඩි. ඔයාට මොනවා හරි අවාසිදායක දෙයක් වෙනවා මේ හරහා. ඒ වගේම මෙතන තියෙනවා 4 of cups. ඔයාට විශ්වයෙන් නැවත මතක් කරනවා මේ ගැන හිතන්න කියලා. මේ අවස්ථාව ගත්තොත් ඔයාට මේ ගැන හිතන්න කියනවා. ඔයාට විශ්වයේ ගයිඩ් එක, විශ්වයේ මොනවා හරි ඔයාට පෙන්නනවා නම් දෙයක්, කන්ෆර්මේෂන් පෙන්නනවා නම් ඔයාට අනුගමනය කරන්න කියනවා. ඔයාට පෙන්නනවා තව හයිරෆන්ට් කියන්නේ මධ්‍යස්ථව බලන්න. ඒ කියන්නේ මොනවා හරි දෙයක් දිහා මේක ඇතුලෙන් බලන්න. මේක ගැඹුරට බලන්න.
මේකින් ඔයාට යහපතක් වෙන්නේ නැහැ. විශ්වයෙන් කියනවා ඔයාට මේක යහපතක් වෙනවා ප්‍රමාණය අඩුයි. ඒක නිසා ඔයාට මේ වෙලාවේ මේක හම්බුනොත් ඔයාගේ ජීවිතේ යම් සාර්ථකත්වය අඩු වෙනවා. ඔයා ගැටුම්කාරී තත්වයකට යනවා. ඔයා ගැටුම්කාරී තත්වයකට යනවා. හරි ලොකු ගැටුමක් ඇති වෙනවා. එක්ක ඔයාගේ ජීවිතේ යම් කිසි විදිහක පුද්ගල සමගතාවල ගැටුමක් ඇති වෙනවා. සිතවිලි වල ගැටුමක් ඇති වෙනවා. ඔයා අන්බැලන්ස් වෙනවා. ඒක නිසා ඔය ආධ්‍යාත්මිකව ශක්තිමත් විය යුතුයි. මේ වෙලාවේ ආධ්‍යාත්මිකව ශක්තිමත් විය යුතුයි. එම අවස්ථාව ලබා ගන්න කලින් ඔයා මෙන්න මේ අවස්ථාවට යන්න ඕනේ. The Hierophant කියන්නේ ගොඩාක් දුරදිග බල වැඩ කරන හරීම කාම් ඒ වගේම ගොඩාක් ගැඹුරින් දෙයක් දිහා බලන ඒ වගේම තමයි එයා ගොඩක් වෙලාවට ආධ්‍යාත්මිකව යම් සිද්ධියුණුවක් ලබලා තියෙන කෙනෙක්. එයා grounded කෙනෙක්. ඉතින් ඔයාට විශ්වයෙන් කියනවා ඔයාගේ ජීවිතයේ මේ වෙලාවේ ඔය ගන්න තීරණය මේ වෙලාවේ පරක්කු වෙලා තියෙන්නේ ඔයාගේම යහපතටයි. ඔයාගේම රස්සාව වේවා ආදරය වේවා කුමක් හෝ මොනවා හරි භෞතික දෙයක් මොනවා හරි භාණ්ඩයක් මොනවා හරි දෙයක් ඔයාට ලැබෙන්න පරක්කු වෙන්නේ මේ වෙලාව විශ්වය දෙන්නේ නැති මැනිෆෙස්ට් කරත් මෙන්න මේක තමයි හේතුව. ඔයාට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඉතින් විශ්වය කැමති ඔයාට හොඳම දේවල් දෙන්න හොඳම වෙලාවට ඔයාට හොඳම දේවල් විශ්වයෙන් දෙනවා. ඉතින් ඉවසන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.